YouTube channel. අපි අද ප්‍රොඩක්ට්ස් 3කින් සිම්පල් මේකප් ලුක් එකක් දාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මුලින්ම මම මෙන්න මේ Viana matte touch range එකේ spicy mocha lipstick එකෙන් eyeshadow එක විදිහට, එතකොට blush එක විදිහට මේ විදිහට ටිකක් වැඩිපුර apply කරගන්නවා. ඊළඟට මම මේ විදිහට අතින්ම තමයි blend කරගන්නේ. බ්‍රෂ් මොකුත් අපිට ඕනි වෙන්නේ නැහැ. හරිම සිම්පල් මේකප් ලුක් එකක් තමයි අපි අද දාන්නේ. මට හිතුණා බ්ලෂ් මදි වගේ කියලා. ඉතින් මම තව චුට්ටක් ඇප්ලයි කරගන්නවා. මේ විදිහට ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරලා අපි කාජල් එකක් අරගෙන මේ විදිහට අවුටර් කෝන් එකේ චුට්ටක් ගාගෙන ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මම අයිලයිනර් මොකුත් අඳින්නේ නැහැ. ඉතින් මේ විදිහට කාජල් එකක් නැත්නම් ඔයාලට පුළුවන් අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් මේ විදිහට චුට්ටක් ඇඳලා ඒක බ්ලෙන්ඩ් කරගන්න. හරි, දැන් අපි මස්කාරා ඇප්ලයි කරමු. මේක Viana එකේ ලෙන්තින් මස්කාරා එක. මස්කාරා ටිකක් වැඩිපුර ඇප්ලයි කරගන්න. මම අර කලින් ගත්ත කාජල් එක මිස් රෝස් බ්‍රෑන්ඩ් එකේ. මං අද ලිප් කොම්බ් එක කරන්න පාවිච්චි කරන්නේ අපි බ්ලෂ් කරගත්ත ලිප්ස්ටික් එකමයි. මෙන්න මේ ඩාර්ක් පර්පල් කලර් ලිප් ලයින් එකෙන් ලිප්ස් අවුට්ලයින් කරගෙන අපි මේ ස්පයිසි මෝකා ලිප්ස්ටික් එක ලිප්ස් වල ඇප්ලයි කරමු. මේ විදිහට අපි ලිප්ස්ටික් එක ඇප්ලයි කරමු. දැන් ලිප්ස්ටික් එක මේ විදිහට ටිකක් වැඩිපුර ඇප්ලයි කරලා ලිප් ලයින් එකත් එක්ක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට මම ආයෙම ලිප් ලයින් එකෙන් මේ විදිහට ලයින් එකක් යනවා. එතකොට අර කලර් එක ආයෙම එන්හාන්ස් වෙලා පේන නිසා. අනෝක තමයි ලිප් කොම්බෝ එක. මම මේකට අද ඇප්ලයි කරන ග්ලොස් එකකුත්. එතකොට වෙනස්ම ලුක් එකක් එන්නේ. අපි ඇප්ලයි කරලා බලමු. හරි, දැන් අපි මේකප් එක දාගෙන ඉවරයි. ඉතින් ඔයාලටත් සිම්පල් මෙන්න මේ මේකප් ලුක් එක try කරලා බලන්න පුළුවන්. හරිම නැචරල්. ඉතින් try කරලා බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම මේ මේකප් ලුක් එක. මේ ලිප්ස්ටික් එකම තියෙන්න ඕනේ නැහැ. ඔයාලගේ තියෙන ඕනම ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න. Thank you for watching. අපි next video එකකින් හම්බෙමු. එහෙනම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. Bye guys.